සුබ දවසක් සිළු දනාටම සෙලන්ස්කි ගත්තම මෙවිති ලෝකයේ තීරාත්මක සාකච්ඡාවලට තුඩු දුන්න පුද්ගලයෙක් බවට පත් කරලා තියෙනවා. 2024 මැයි මාසෙන් පස්සේ දූරෙන් නික්මීමට හෝ ජනාධිපති වුණට යා යුතුව තිබුණු ජනාධිපතිවරයෙක් තමයි සෙලන්ස්කි කියන්නේ. මේ වෙනකොට තවත් ඔහු මාස 8ක් 10ක් අතර කාලයක් මේ වෙද්දී පාලනය කරනවා යුක්‍රේනය. මේ නීති අනුකූල නොවන බව තමයි ඇමරිකාව සහ රුසියාව විසින් පවසන්නේ. පසුගිය ඇමරිකානු පාලනය කියන්නේ බයිඩන් පාලනය ගත්තොත් එහෙම ඔවුන් මෙලෙස ප්‍රකාශ කිරීම සිදු කළේ නැහැ. නමුත් මේ වෙනට පවතින ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මේදී රුසියාවුණු හිතවාදී මොහොනක් ගෙන ඇති බව තමයි ලෝකයේ දිස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේද මේ වෙද්දී වාර්තා වෙනවා සෙලන්ස්කි දූරෙන් නැරපීමට ඇමරිකානු මෙහෙම සිදු වෙන බවට. එයට හේතු වෙලා තියෙන්නේ සෙලන්ස්කි මේ වෙද්දී ඇමරිකාවට සහ කිසිදු රටකට මෙල්ල කළ නොහැකි ලෝක යුද්ධයක් ඇවිල්ලා හැකි පුද්ගලයෙක් බවට ඇමරිකානු මිනිස්සු සලකනු ලබනවා. එයත් හේතුන් තමයි ඇමරිකාව විසින් සෙලන්ස්කිව යුක්‍රේන ජනාධිපති ධූරයෙන් නැරඹීමට කටයුතු කරන බවට වාර්තා වෙන්නේ. මේ වෙනට ඇමරිකාව විසින් යුක්‍රේනයේ විපක්ෂය වෙත ආධාර සහ අනුබල දීම ලබා දී ඇති බවට මේ වෙනට යුක්‍රේන මාධ්‍ය වාර්තා කරනවා. කිසිසේත් මීට පෙර හිටිය හමුදාපතිවරයා ගේ ජනප්‍රියත්වය හේතුවෙන් ඔහු ඊළඟ ජනාධිපති වෙයි කියලා සෙලන්ස්කි බියක් පවතින හින්දා හිටපු හමුදාපතිවරයා මේ වෙද්දී අයින් කරා කියලා තමයි යුක්‍රේන තුල සහ ලෝකෙ තුල කර්තව්‍යයකට ලක් වුණේ. කෙසේ වෙතත් වැලරි සලොෂ්නි හිටපු යුක්‍රේන හමුදා ප්‍රධානියා ඔහු පවසන්නේ සෙලන්ස්කිට 100% තමන්ගේ දායකත්වය සහ සහයෝගය ලබා දෙන බවට ඇමරිකාව වැනි අයගේ මිල මුදල් බලයට තමන් යට නොවන බව තමයි ඔහු විසින් ප්‍රකාශ කර තියෙන්නේ. ඒ අතරතුර ඇමරිකාව විසින් මේ වෙද්දී යුක්‍රේනය වෙත ලබා දීම නියමිතව තිබු. එහෙම කියන්න හේතුව තමයි මේ වෙද්දී බයිඩන් පරිපාලනය විසින් ඇමරිකන් ඩොලර් බිලියන 6ක විතර ආයුධ සැපීමට නියමිතව තිබුණා. කෙසේදත් ජෝ බයිඩන් ගෙදර යාම සමග මෙය සක්‍රියව ලබා දී තිබුණා ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේද. නමුත් පසුගිය දතු යුක්‍රේන ඇමරිකානු අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වයන් සියල්ල නවතා දමා ඇති බව තමයි වාර්තා වෙන්නේ. මේ හේතුවෙන් මීට පෙර යුක්‍රේනය වෙත සැපයුවේ බොහෝ විට ගොඩබිමින් බොහෝ විට කියන්නේ 95%ක්ම ගොඩබිමින් ඒ සඳහා භාවිතා කරේ නේටෝ රාජ්‍යයක් වන පෝලන්තයේ භූමිය හරහා ලිවිව් වෙත ආයුධ ප්‍රවාහනය කිරීම. ලිවිව් කියන්නේ ගත්තොත් එහෙම අපි යුක්‍රේනයේ බටහිර කලාපය විදිහට ගත්තොත් එහෙම බටහිර කලාපයට තමයි යවන්නේ පෝලන්තය විසින්. මේදී පෝලන්තය විසින් එම සැපයුම නවතා දමා ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ ඇති වී තිබෙන තත්ත්ව හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ යුක්‍රේන වෙත ගෝණ ආරක්ෂණ හැකියාව 60%කින් 70කින් පමණ අඩාල වීම නියමිත බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මීට කලින් තිබ්බා ලන්ඩන් සමුළුව. එහිදී එංගලන්තය විසින් ඇමරිකන් ඩොලර් බිලියන 2.8ක යුදාධාර ලබා දුන්නේ. ඒට මිසයිල 5000ක් ඇතුළත් වන බව තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ ගෝණ ආරක්ෂණ පද්ධතිය වලට සපයන මිසයිල. කෙසේ වෙතත් ඒ ලබා දුන්නත් එය තව මාසේ එකමාර දෙකකට පමණ සීමාවකට පමණක් ඇති වෙයි කියලා තමයි මේ විදිහට යුක්‍රේන පවසන්නේ. කෙසේ වෙතත් ඇමරිකාව විසින් ලබා දුන් දායකත්වයේ අත්හිටුවීම සමග මේ විදිහේ යුක්‍රේනයේ දරුණු තැනකට ගමන් කරමින් සිටින බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ විදිහේ හංගේරියානු ජනාධිපති වික්ටෝර් ඕබන් පවසනවා ඊයේ ප්‍රසස් තිබෙ මාධ්‍යමකදී ඔහු පවසන්නේ ඇමරිකාව නොමැතිව නේටෝ රාජ්‍ය යුරෝපයේ නේටෝ රාජ්‍යයන් පමණක් යුක්‍රේනට ආධාර කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය හැකියාවන් යුරෝප සංගමය සතු නොමැති බවයි. කෙසේදත් මින් පසුවද යුරෝප සංගමය විසින් මෙවැනි ආකාරයේ ආධාර කටයුතු සඳහා යුක්‍රේනයේ යුද්ධ විධ සඳහා යුරෝපයේ පුරවැසියන්ගේ මුදල් ලබා ගැනීමට තත් කළොත් ඔවුන් නිසක වශයෙන්
එම තීරණය නවතාලීමේ නිෂේධ බලය භාවිත කරනවා තමයි මේ විදි වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ඇමරිකාව නේටෝව තනි කිරීමට ගන්න උත්සාහ සමග ජර්මනි විසින් ලෝකෙට නායකත්වය දෙන බවට තමයි යුරෝපය විශ්වාස කරන වෙනට මෙමට යුරෝපයේ ජර්මනිය තමයි ආර්ථික බලවත්වය සලකන්නේ. මොකද ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 4.2ක විතර ආර්ථික බරක් තියෙන ලෝකෙ තුන්වෙනි ආර්ථික බලවතා තමයි ජර්මනිය. මේ විදිහේ ලෝක බලවතා විදිහට සැලකුවේ ඇමරිකාව. කෙසේ වෙතත් ඇමරිකාව රුසියාව සමග හිතවත් වීම සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති දැඩි කිරීම සහ ඒ හේතුත් හින්දා මේ වෙද්දී යුරෝපය විසින් ජර්මනිය ඉදිරියේදී ලෝක බලවතා ලෙස සැලකීමට නියමිත බව තමයි වාර්තා වෙන්නේ. ඉදිරි නිවුස් වලදී අපි අනවතම